ඉතින් අද දවසේ ඔයගොල්ලොත් එක්ක පොඩි වචනයක් බෙදා ගන්න හිතුවා. මේ වෙලාවේ මුළු ලෝකයම යුද්ධයකට එකතු වෙමින් තියෙන මොහොතක යුද ගිනිදැල් දැල් වෙලා තියෙන මොහොතක සාහිත්‍ය ශිලා YouTube නාලිකාවෙන් මගේ සාහිත්‍ය රසය ඕගොල්ලොත් එක්ක බෙදාගත්තු මම ඔයගොල්ලොත් එක්ක දෙයක් කියන්න හිතුවා. මොකද මේ යුද්ධෙන් පස්සේ සමහර විට මේ යුද්ධය අපි නොසිතූ විදිහට නොසිතූ ප්‍රතිඵලයකින් ඉවර වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේ යුද්ධයෙන් පස්සේ මේ ලෝකේ යම් වෙනසක් යම් දිශානතියේ යම් වෙනසක් සිද්ධ වෙන බව නම් පේනවා. එතකොට මම කියන්නේ ඒ වෙනසේ අපේ රට තියෙන්නේ කොතනද කියලා තීරණය කරන්නේ අපි. අපේ සිතුවිලි, අපේ හැසිරීම, අපේ කතාබහ, අපේ චර්යාව. ඉතින් මේ තව මාස කිහිපයකින් වෙනස් වෙන්න යන ලෝකේ අපේ රට තියෙන තැන අපේ ආසියාවේ මුතු වැටේ කියන විදිහට තව දුරටත් තියාගන්න ඕන අපේ රට, බැබලෙන්න තියාගන්න ඕනේ අපේ රට. ඒ හින්දා මම ඕගොල්ලන්ට කියන්න පුළුවන් තරම් මේ වෙලාවේ ඕගොල්ලන්ගේ හොඳ යහපත් සිතුවිලි, හොඳ චර්යාවන්, එකිනෙකාට ආදරය, කරුණාව, දයාව, සාමය මේක තව තවත් වැඩි දියුණු කරන්න. මොකද තව මාස කිහිපයකින් මේ ලෝකය වෙනස් වෙනකොට ඒ අපේ තියෙන සිතුවිලිත් එක්ක අපේ රට බොහොම ලස්සන තැනකට යන්න මේ වෙලාවේ ඉඳන් සමාදානයේ සතුට හැමොත් එක්කම බෙදා ගන්න පුළුවන් තරම් ඒ වගේ පෝස්ට් ෂෙයා කරන්න. එතකොට මේ වෙනස් වෙන ලෝකේ අපිට නොදැනීම අපේ රටේ තැන බොහොම ලස්සන තැනක් වෙයි. ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් ඔයාලගේ ආදරය, කරුණාව, දයාව, හිතවත්කම, යාළුකම අනිත් අයත් එක්ක බෙදා ගන්න කියන ඉල්ලීම ඕගොල්ලන්ට කරනවා. ස්තුතියි.